අපි අද බලමු වෙනස්ම විදියකට බතල හදාගන්නේ කොහොමද කියලා. මෙතන මම බතල සම්බල් එකක් හදලා තියෙන්නේ. මේක හරිම රසයි. බත් මුල් වලට උනක් ගෙනියන්න පුළුවන්. හරිම රසට හදාගන්න පුළුවන් සම්බල් එකක්. දැන් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම බතල මේ වගේ හොඳට සෝදලා පිරිසිදු කරලා අරගන්න. ඊට පස්සේ අපි මේක භාජනයකට දාලා ලුණුයි වතුරයි කහයි දාලා මේක ගොඩක් තම්බන්නේ සාමාන්‍ය ගානකට වගේ විනාඩි 10ක් වගේ තැඹුවාම ඇති. බෙරි වෙන්න තම්බන්න එපා. සාමාන්‍ය මට්ටමට වගේ තම්බලා අරගන්න. බෙරි වුණාට පස්සේ සම්බල් එක හදාගන්න අමාරුයි. ඒ අතරේ අපි ලොකු ලුණු ගෙඩියක් ලියා ගමු. මම අරගත්තේ නයි මිරිස්. ඔයාලට අවු මිරිස් තියෙනම් අවු මිරිස් ගන්න. නයි මිරිස් දැම්මත් රසයි. බතල ටික දැන් තැම්බිලා තියෙන්නේ. අපි ඒක ඉවත් කරගමු. ඊට පස්සේ මේ උඩ තියෙන පොත්ත අයින් කරගන්න. දැන් අපි මේ වගේ කුඩා කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් මේස හැඳි 3ක් වගේ. තෙල් ටික රත් වෙනකොට අපි ඒකට අබ තේ හැඳි කාලක් දාගමු. අබයට ටික පුපුරනකොට අපි බතල ටික දාලා හොඳට කලවම් කරගන්න. බතල ටික ටික වෙලාවක් හොඳට තෙලෙන් තැම්බෙන්න ඕනේ. තෙලෙන් තැම්බුණාට පස්සේ ලියාගත්තු ලුණු අවු මිරිස් ටික දාන්න. දාලා හොඳට කලවම් කරගන්න. කලවම් කරලා ඒකත් තෙලෙන් හොඳට තැම්බෙන්න දෙන්න. බතල කෑලි පොඩි නොවන විදියට කලවම් කරගන්න. ටික වෙලාවක් තැම්බුණාට පස්සේ අපි ඒකට කෑලි මිරිස් දාගමු. ලුණු කහ දාලා රම්ප කරපිංච තියෙනවා නම් ඒවත් දාගන්න. එතකොට ගොඩක් රසයි. ඊට පස්සේ උඹලා කඩ කෑලි දාගන්න. දාලා හොඳට කලවම් කරලා ටික වෙලාවක් ලිපේ තියෙන් දෙන්න. තිබුණට පස්සේ මේ වගේ හොඳට ගානට ඔක්කොම තැම්බිලා තියෙන්නේ. දැන් ලිපෙන් අයින් කරගන්න පුළුවන්. දැන් අපි මේ බලන්න භාජනයකට දාමු. මේක හරිම රසට ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. හරිම රසයි. ඉතින් මාව subscribe කරේ නැත්නම් ඔයාලා මගේ වීඩියෝ නරඹලා ලස්සනයි කියලා හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න. ආයි වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සැමට අයබෝවන්.